මේ පුංචි gift එක මේ පාරවල ලියන ළමයිට. ඔයාලට තාමත් කුලක බැරි නම් මේ වීඩියෝ එක බලන්න. මේ ඔයාලට පින්තූර පේන්නේ උපකුලක තුනක් තියෙන වෙන් රූප සටහනක්. ඒකේ මම මෙහෙම නම් කරන්නම්. A කියන උපකුලකයට අයිති ප්‍රදේශ. මෙන්න මේ මෙතන Aට අයිති ප්‍රදේශ. මෙතනත් Aට අයිති, මෙතනත් Aට අයිති, මෙතනත් Aට අයිති. ඊට පස්සේ තව B කියලා උපකුලකයක් තියෙනවා. එතකොට Bට අයිති ප්‍රදේශ මම වෙනම ලකුණු කරොත් එහෙම මෙතන Bට අයිති, මෙතනත් Bට අයිති, මෙතනත් Bට අයිති, මෙතනත් Bට අයිති. Bට අයිති ප්‍රදේශ හතරක් තියෙනවා. එතකොට Cට අයිති ප්‍රදේශ ලකුණු කරගෙන ගියොත් එහෙම මෙතනත් Cට අයිති, Cට අයිති. දැන් ඔයාලට පේනවද? Aට විතරක් අයිති වෙලා තියෙන ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය. ඊට පස්සේ Bට විතරක් අයිති වෙලා තියෙන ප්‍රදේශය, Cට විතරක් ඒ කියන්නේ C අකුර විතරක් පේන්න තියෙන ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය. මේ මැද කොටස Aටයි Bටයි Cටයි තුන් දෙනාටම අයිති වෙලා තියෙන ප්‍රදේශයක්. ඒ වගේම මේ මෙන්න මෙතන මේ තියෙන උඩ පොඩි කොටස Aට සහ Bට පමණක් අයිති ප්‍රදේශයක්. ඒ කොටසේ C නැහැ. ඊට පස්සේ මෙන්න මේ ප්‍රදේශය Aට සහ Cට පමණක් අයිති ප්‍රදේශයක්. ඒකේ B නැහැ. ඒ වගේම මේ කොටසේ Bට සහ Cට පමණක් අයිති ප්‍රදේශයක්. ඒකේ A නැහැ. right ඒක මම තව ටිකක් විස්තර ඇතුව කිව්වොත් එහෙම දැන් අපිට වෙන් රූප සටහනක අඳුරු කරලා පෙන්වන්න තියෙනවා නම් ඒට අයත් ප්‍රදේශය ඔයා පාට කරන්න ඕනේ ඒට අයත් ප්‍රදේශය කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ කුලකයේ පාට කරන්න ඕනේ ඒට අයත් ප්‍රදේශය පාට කරන්න කිව්වොත් ඒ වගේම ඒට පමණක් අයිති කියලා කිව්වොත් එහෙම ඒකෙන් කියවෙන්නේ Bට අයිති නැති වෙන්නත් ඕනේ Cට අයිති නැති ඒ කියන්නේ B වත් C වත් ගෑවෙන්නේ නැති වෙන්න ඕනේ එහෙනම් ඒට පමණක් අයිති ප්‍රදේශය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රදේශය ඒට පමණක් අයිති ප්‍රදේශය ඒ වගේම අපි බලමු Bට අයිති ප්‍රදේශය කිව්වොත් Bට අයිති ප්‍රදේශය කියලා කිව්වොත් මෙන්න මේ උපකුලකය සම්පූර්ණයෙන්ම පාට කරන්න ඒ වගේම Bට පමණක් අයිති කියලා කිව්වොත් එහෙම Bට පමණක් කිව්වොත් ඒකෙන් කියවෙන්නේ ඉතුරු අකුරු දෙක ඒත් නැහැ Cත් නැහැ එහෙනම් Bට පමණක් අයිති ප්‍රදේශය වෙන්නේ මෙන්න මේ ප්‍රදේශය Bට පමණක් අයිති ප්‍රදේශය. ඒ වගේම ගියොත් එහෙම Cට අයත් ප්‍රදේශය කියලා කියන්නේ සම්පූර්ණයෙන් මේ C රවුමම Cට අයත් ප්‍රදේශය කියලා කියන්නේ. එහෙනම් Cට පමණක් අයත් ප්‍රදේශය කියලා කියන්නේ ඒකේ Aත් නැති වෙන්න ඕනේ Bත් නැති වෙන. එහෙනම් Cට පමණක් අයත් ප්‍රදේශය මෙන්න මේ කොටස. දැන් අපි ඔතනින් නවතින්නේ නැහැ. ඔතනින් තව ඉස්සරහට යනවා. සාමාන්‍ය පෙළ කුලක ගානේ මේ සමීකරණ වීජ්‍ය ප්‍රකාශන වගේ බර වැඩ නැහැ. ඒකේ තියෙන්නේ ඇත්තටම සිංහල තේරුම් අරගෙන ගාන හදන්න. සිංහල තේරෙනවා නම් මේ කියන දේ මේ අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඇත්තටම මේ ගාන ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. මේ ලකුණු 10 ගන්න බැරි වුණොත් ලොකු අපරාධයක්. දැන් බලමු මෙන්න මේ Aට සහ Bට අයත් මෙන්න මේ වාට පින්තූර පේනා වගේ Aට සහ Bට අයත් කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ මේ දෙන්නගේ ඡේදනය. සහ කියන වචනේ හැමතිස්සෙම දාන්නේ ඡේදනයට. ඒ වගේම හෝ කියන වචනේ දාන්නේ මේලයට. right. දැන් මෙතනින් අපි බලමු Aට සහ Bට අයත් කියලා කිව්වොත් එහෙම Aට සහ Bට මේ ඡේදනය කියන්නේ පොදු අවයව කියලා කියන්නේ Aට සහ Bට පොදු අවයව. එහෙනම් Aට සහ Bට පොදු ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය. එතකොට මේ වගේ පින්තූරයක Aට සහ Bට අයත් ප්‍රදේශය කියලා කිව්වොත් Aටත් Bටත් පොදු ප්‍රදේශය මෙන්න මේ වගේ අඳුරු කරන්න ඕනේ. හරිද? එතකොට Aට සහ Bට පමණක් කියලා කිව්වොත් එහෙම Aට සහ Bට පමණක් කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ අර ඉතුරු අකුර C නෑ කියලා. Aට සහ Bට පමණක් කියන ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය. Aට සහ Bට පමණක් කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. අපි එතනින් ඉස්සරහට තව ටිකක් යමු. Aට සහ Cට අයත් කියලා කිව්වොත් Aට සහ Cට අයත් කියන්නේ Aගේ Cගේ ඡේදනය. එහෙනම් Aට සහ Cට පමණක් කියලා කිව්වොත් B අයිති නැති වෙන්න ඕනේ. Aට සහ Cට පමණක් කියලා කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. right. එහෙනම් ඒ වගේම Bට සහ Cට අයත් කියලා කිව්වොත් එහෙම Bට සහ Cට අයත් කියලා කිව්වොත් මෙන්න මේ ප්‍රදේශය Bගේ Cගේ ඡේදනය. Bට සහ Cට අයත් කියලා කිව්වොත් Bගේ Cගේ ඡේදනය. එහෙනම් Bට සහ Cට පමණක් කියලා කිව්වොත් ඒ ගෑවෙන්න බෑ. එහෙනම් Bට සහ Cට පමණක් කියලා කියන්නේ මෙන්න මේ ටික. right. ඒ වගේ මෙතනින් ඉස්සරහට ගියොත් මේලය ගැන කියනවා නම් මේලය සම්බන්ධ වෙන්නේ හෝ කියන වචනෙන්. ඒක කියේ දැන් Aගේ Bගේ මේලය නම් Aට හෝ Bට අයත් කියලා කියන්නේ. එහෙනම් Aට හෝ Bට අයත් කියලා කියන්නේ මෙන්න මේ A B සියලුම ප්‍රති. දැන් මේලේ කියන්නේ අයත් සියලුම අවයව. අදාළ කුලක දෙකට අයත් සියලුම අවයව. එහෙනම් Aට හෝ Bට අයත් කියලා කිව්වොත් එහෙම A B රවුම් දෙක සම්පූර්ණයෙන්ම පාට වෙන්න ඕනේ. Aට හෝ Bට අයත් කිව්වොත්. හැබැයි Aට හෝ Bට පමණක් අයත් කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ C එපා කියලා. එහෙනම් Aට හෝ Bට පමණක් කියලා කිව්වොත් මෙන්න මේ ප්‍රදේශය. Aට හෝ Bට පමණක් කියලා කිව්වොත් ඒ ප්‍රදේශය. ඔයාලට බලන්න තේරුණාද කියලා? Aට හෝ Cට අයත් කියලා කිව්වොත් Aට හෝ Cට අයිති කියලා කිව්වොත් එහෙම සම්පූර්ණයෙන් AC රවුම් දෙකම පාට වෙන්න ඕනේ. හැබැයි Aට හෝ Cට පමණක් අයිති කියලා කිව්වොත් B රවුම එන්න බෑ. Aට හෝ Cට පමණක් අයිති ප්‍රදේශය මේ ටික. ඒ වගේම Bට හෝ Cට අයිති කියලා කිව්වොත් Bට හෝ Cට අයත් ඒ වගේම Bට හෝ Cට අයත් කියලා කිව්වොත් BC රවුම් දෙකම සම්පූර්ණයෙන් පාට වෙන්න ඕනේ. හැබැයි Bට හෝ Cට පමණක් කියලා කිව්වොත්
බීට හෝ සීට පමණක්. ඒ කියන්නේ ඒ රවුම ගෑවෙන්නවත් බෑ. ඒ රවුම ගෑවෙන්නවත් බෑ කියලායි කියන්නේ. රයිට්. අපි ඒක බලමු දැන් මේ අවයව ප්‍රමාණය නිරූපණය කරලා තියෙන වෙන් රූප සටහනකින් චුට්ටක් බලමු. එතකොට දැන් මෙතන විස්තර කරොත් එහෙම ඒට පමණක් අයිති අවයව 10ක් තියෙනවා. රයිට්. මේ 8 ගැන කියලා කිව්වොත් මේ 8 කියන්නේ ඒට සහ බීට පමණක් අයිති අවයව. මෙතන ඒට සහ බීට අයිති අවයව 10ක් තියෙනවා. ඒට සහ බීට අයිති අවයව 10ක් තියෙනවා. ඒකෙන් ඒට සහ බීට පමණක් කිව්වොත් 8යි. එතකොට ඒට සහ බීට අයිති අවයව 10ක් තිබ්බට ඒ 10 ලියන්න මේකේ තැනක් නැහැ. ඔයාලට ඕන නම් ගාන හදද්දි කටු වැඩක් විදිහට මේ කොනක ලියලා තියාගන්න පුළුවන්. හැබැයි එතන ඒක ලියන්න බෑ. රයිට්. ඒට සහ බීට අයිති අවයව 10යි. ඒකෙන් 8ක් ඒට සහ බීට පමණක් අයිති, දෙකක් මේ තුනටම අයිති අවයව. රයිට්. අනිත් පැත්තෙන් බලපුවාම ඒට සහ සීට අයිති අවයව. ඒට සහ සීට අයිති අවයව 7ක් තියෙනවා. ඒට සහ සීට අයිති අවයව 7ක් තියෙනවා. ඒකෙන් ඒට සහ සීට පමණක් අයිති අවයව තියෙන්නේ 5යි. මේ පැත්තෙන් බලපුවාම බීට සහ සීට අයිති අවයව. බීට සහ සීට අයිති අවයව 6ක් තියෙනවා. ඒකෙන් බීට සහ සීට පමණක් අයිති අවයව තියෙන්නේ 4යි. රයිට්. එතකොට දැන් මේකේ ඒට අයිති අවයව දැන් 10 කියන්නේ ඒට පමණක් අයිති අවයව. හැබැයි ඒට අයිති අවයව මේ 10යි 8යි 2යි 5යි ඔක්කොම. එහෙනම් ඒට අයිති අවයව 10යි 8යි 18යි 2යි 20යි 5යි 25යි. ඒක අපි ලියන්නේ මේ ඒ රවුම උඩ. රයිට්. එහෙනම් බීට අයිති අවයව බැලුවොත් 13යි 8යි 2යි 4යි ඔක්කොම. එතකොට එකතුව බැලුවොත් 8යි 2යි 10යි 4යි 14යි 13යි කියන්නේ 27ක් තියෙනවා බීට අයිති අවයව. බීට අයිති අවයව 27යි. සීට අයත් අවයව බැලුවොත් එහෙම සීට පමණක් කිව්වොත් 20යි. හරි. හැබැයි සීට අයිති අවයව 20යි 5යි 2යි 4යි මේ ඔක්කොම. එහෙනම් සීට අයිති අවයව 20යි 5යි 25යි 2යි 27යි 4යි 31ක් තියෙන එක ලියන්නේ සී රවුම උඩ. එතකොට මේ සම්පූර්ණ මේ සාර්වත්‍ර කුලකයට අයිති සම්පූර්ණ අවයව ගාන බැලුවොත් එහෙම මේ හැම එකක්ම වෙන වෙනම එකතු කරලා ගන්න ඕනේ. රවුම් උඩ තියෙනව එකතු කරොත් බැරි වෙලා හරි මේ 25යි 27යි එකතු කරොත් මුළු ප්‍රමාණය හොයන්න මේ 8යි 2යි දෙපාරක් එකතු වෙනවා. ඒක වළක්වන්න නම් මේ හැම එකක්ම වෙන වෙනම එකතු කරමු. 10යි 8යි 2යි 5යි 25යි 13යි. 25යි 13යි කියලා කියන්නේ 35යි 38යි 38යි මෙතන 4යි 42යි ඒකට 20ක් කියන්නේ 62යි. එහෙනම් මේ තුනේම මේලේ 62ක් තියෙනවා. එළිය 8යි ඒ කියන්නේ සම්පූර්ණ 70ක් තියෙනවා අවයව. ඒත් එක්කම කියපුවාම මේ දැන් මම මේ කියපු උදාහරණ ටිකේ මේ උපකුලක තුන තිබ්බ විදිහ සාමාන්‍ය උපකුලක තුනක් තියෙන්න පුළුවන් සාධාරණම විදිය. හැම ප්‍රදේශයක්ම නිරූපණය වෙන්න අඳින්න පුළුවන් විදිය ඕක. හැබැයි උපකුලක තුනක් ඡේදනය වෙන්න පුළුවන් ওই විදිහට විතරක් නෙමෙයි. දැන් අපි බලමු තව අවස්ථා ටිකක්. මෙන්න මේ විදිහට මේ දෙන්නෙක් ඡේදනය වෙලා ඉදී ඒ දෙන්නගේ ඡේදනයේ මැද තුන්වෙනි කුලකයේ තියෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට තියෙන්න පුළුවන්. බලන්න. ඒ වගේ මේ වගේ තියෙන්න පුළුවන්. දැන් මෙතන බලන්න තුන්වෙනි උපකුලකයේ තියෙන එකක් ඇතුලේ. තුනම ඡේදනය වෙච්ච තැනක් නැහැ. මේ තුනම වෙනම තියෙන්න පුළුවන්. මේ තුන් දෙනාම ඡේදනය වෙච්ච එකක් නැහැ. හරි. එතකොට දැන් මේ දෙන්නගේ මේලයේ තියෙන එක කුලකයක් ඇතුලේ. C කුලකයේ ඇතුලේ තමයි AB දෙන්නගේ මේලයේ තියෙන්නේ. එතකොට AB දෙන්න ඡේදනය වෙද්දි වෙනම C තියෙන්නේ. ඒ වගේ මේ තුන් දෙනාම වෙනම. දැන් මේ වගේ නම් ගාන දෙන්නේ නැහැ. මොකද මේ වගේ ගාන දුන්නොත් එහෙම මේකේ හදන්න දෙයක් නැහැ. එතකොට මේ එකක් ඇතුලේ එකක් තියෙන උපකුලක දිගටම තියෙන. එතකොට මේ විදිය. එතකොට මෙන්න මේ විදිය. ඔය වගේ විවිධ ආකාරයෙන් තියෙන්න පුළුවන් උපකුලක තුන. ඔයාලත් තව ඇඳලා බලන්න තව අඳින්න පුළුවන් විදි තියෙනවද කියලා. එතකොට කෙටියෙන්ම කියනවා නම් මේ කුලක පාඩම අල්ලගන්න ඔයාලට තියෙන පොඩි වචන ටිකක් අල්ලගන්න. සහ කියන වචනේ පාවිච්චි කරන්නේ ඡේදනයේට, හෝ කියන වචනේ පාවිච්චි කරන්නේ මේලයට, පමණක් කියලා කිව්වොත් කොයි ටිකද සලකන්නේ? අඩුතරමින් එකකටවත් අයත්, අඩුතරමින් දෙකකටවත් අයත් වගේ වචන කිව්වොත් මම මේ කෙටියෙන් හඳුන්වලා දුන්නේ මොන වගේ දේවල්ද කුලකවල තියෙන්නේ කියලා. හෙට අගෝස්තු 5 වෙනිදා මගේ 11 වසර පන්තියේදී සම්පූර්ණයෙන්ම කුලක පාඩමේ තියරි ආවරණය කරලා අවුරුදු 10ක පාස් පේපර් ගණනුත් හදලා සම්පූර්ණයෙන් කුලක පාඩම ඉවරම කරනවා. එතනින් එහාට ඔයාට කුලක පාඩමේ ලකුණු 10 ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් ජොයින් වෙන්න ඕන අය ඉන්නවා නම් මේ පල්ලෙහා තියෙන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. හෙට 11 වසර පන්තියේ 3 වෙනි වාරයේ ආරම්භක දිනේ හින්දා ඕනම ළමයෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුලක පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ. එහෙනම් ළමයි අපි හෙට කුලක පාඩමෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.